මම මේ කියන්න යන වචනේ මම කියන්නේ අවුරුදු ගානකට පස්සේ මේ channel එකේ රතු පාට subscribe button එකත් ඔබලා bell icon එකත් ඔබලා මාත් එක්ක එකතු වෙන්න. මතක් කරලා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. මේ ඉන්නේ මේසයියා 5000 subscriber party. Oh really? ගොඩක් සතුටුයි. දැන් සබ්ලා 6000කට ළඟයි. මට තව 35 දෙනෙක් ඕනේ සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂයක් වෙන්න. මම ඒ වචනේ යූස් කරේම නෑ සෑහෙන කාලයක් තිස්සේ. මං හිතන්නේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 5000න් පස්සේ. ඔයාගෙන් කවුරුම හරි ඇහුවොත් ඔයා කවුද කියලා ඔයාට දෙන්න උත්තරයක් තියනවාද ඒකට? ඔබේ නම, රැකියාව, හැකියාවක්, නැත්නම් ඔබේ ජීවිතය ඇතුලේ තියෙන ලස්සන ගුණාංගයක්? ওই ප්‍රශ්නෙම කවුරු හරි මගෙන් ඇහුවොත් ඒක අමාරු ප්‍රශ්නයක්. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත. ඔය වචන ටික ඇස්සේ ඔබත් මමත් අපි හැමෝම හිර වෙලා ඉඳලා තියෙනවා. ලෝකේ සම්මත කරගත්ත දක්ෂතාවයන් විතරද දක්ෂතාවයන් කියන්නේ? ඉගෙන ගන්න පුළුවන් ළමයි ඇස්සේ ඉගෙන ගන්නම හදපු, ක්‍රීඩා කරන ළමයි ඇස්සේ ක්‍රීඩා කරන්නම හදපු අපි ඇත්තටම අපිව හොයාගත්තද? ජාතික නිදහස් දින සැමරුමට අභිමානයක් ගෙන දෙමින් බලකා දජය පෙරට කොටගෙන ප්‍රධාන පීඨිකාව ඉදිරියෙන් දැන් ගමනාචාරය යෙදෙන්නේ 66 වන නිදහස් දින පෙළපාලියේ. මගේ ජීවිතේ මම තෝරගත්ත පුංචි දේවල් ඇත්තටම මගේ ජීවිතේ මම කවුද කියලා හොයාගෙන යන ගමනේදී කොච්චර උපකාරී වුණාද කියලා මට පහුකාලිනව ගොඩක් තේරුණා. ඒ දේවල් නොකරනම් මම ඇත්තටම කවදාවත් සෞදිය වගේ රටක ඉඳන් වීඩියෝස් කරන්න පටන් ගන්න. I was adopted by a lady named Leaf and a man named Les. Leaf and Les. And my brother's name is Liam. Liam. Leaf, Les, and Liam. 3 L's. Yeah. That's cool. I love my grandmother more than my entire family. Yeah. She's the best. Yeah. Yeah. What do you like about her? Kindness, love, everything. Well, I see it in you, man. You're very kind. I like you a lot, man. You're the best, honestly. I get so happy every time I see you in the kitchen, man. Thank you. It's the best, man. 'Cause you just have a good vibe, you know? You're always positive. You know? I don't know yet. Thank you. Do you know, I'm waiting for something. You're waiting for what? I'm waiting for this 100,000 subscribe. No way! I need 15 more. 15? Yeah. I don't think I've subscribed. I'm gonna do it now. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත. ඔය වචන ටික අස්සේ කොච්චර මිනිස්සු හිර වෙලා ඉඳලා ඇද්ද? හිර වෙලා ඉන්නව ඇද්ද? මම කියන්නේ දැන් මම ඒක හිර වෙලා නැහැ කියලා. හැබැයි මට හිතෙනවා තාමත් මම මේ වචනවල තේරුම හරියටම ගන්න try කරනවා කියලා. Let's go! 5 kilometers. No, 5 kilometers. Maybe I can. I used to run in Saudi, Yeah. back Sri Lanka, but not in Canada. First run in Canada. Yeah. That's perfect because it's not too hot. You like cold or hot? I When you are running? prefer cold. Okay. Winter is my favorite season. Yeah. Yeah. You are Canadian. මට හිතෙනවා ගොඩක් මිනිස්සු ජීවිතය කරන්නේ තමන්ගේ ජීවිත කාලෙන් බොහොම ප්‍රමාණයක් තමන් කවුද කියලා හොයාගන්න දඟලන එක කියලා. සමහරව හරි වාසනාවන්තයි. එක්කෝ දෙමාපියෝ හින්දා නැත්නම් ගුරුවරු හින්දා තමන් දක්ෂ දේවල් හොයාගන්නකොට අපේ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ හිර වෙලා යට වෙලා සමහර දක්ෂ මිනිස්සු ඇති තමන් මොනවට දක්ෂ කියලා හිතාගන්න බැරුව. සමහර වෙලාවට ගමක චූටි ජොබ් එකක් කරගෙන ඉන්න මිනිස්සෙක් ලෝකෙම තියෙන හොඳම දක්ෂතාවයක් හංගගෙන ඉන්න වෙන්නත් පුළුවන්. ඉක්මනින්ම තමන්ම අඳුරගත්ත මිනිස්සු හරිම වාසනාවන්තයි. මට නම් මාව අඳුරගන්න සෑහෙන කාලයක් ගියා.
අපේ අමමට කියලා තියෙන මම සම්තියකවත් කතා කරපු නැති මනුස්සෙක් කියලා. ලක්ෂයක් ගත්තටත් වඩා මට ලොකු සතුරක් තියෙන්නේ මගේ ජීවිතේ. මම මොනවට දක්ෂ කියලා මං හොය ඉඳලා මම මොනවට දක්ෂ කියලා චූටි හරි දෙයක් මට මගේ ජීවිතේ හොයාගන්න පුළුවන් වුණා මේ YouTube channel එකත් එක්ක. We have run like 2 kilometers. මේ බෝ රිවර් එක මෙතන පොඩි waterfall එකක් වගේ හැදිලා. එතන වැටෙනවා. අස්සනයි කලුවර. අපි ඉන්නේ ෆෑමවුන්ට් හොටෙල් එක ළඟ. හරිද? I'm running. I think almost 4 kilometers. We did 4 kilometers. Yes! You feel great? Yeah. මම මේ දැන් 100,000 වුණා. Yes! That's crazy. That's crazy. Emily. That's crazy! Woohoo! Really? Congrats! My God. හරිද? මනුස්සයෙක් ජීවිතේම ලස්සන වෙන්න තමන්ගේ වටපිටාව තමන්ගේ බාහිර පරිසරය යාළුවෝ කොච්චර බලපානවද කියන එක මගේ මේ ජීවිත කාලෙදී මට ලොකුවටම දැනුණා. අද මට තියෙන දේ හෙට නැති වෙන්න පුළුවන්. ඒත් මම අද වෙනකොට මගේ ජීවිතේ අරගෙන තියෙන දේවල් මම එක්ස්පීරියන්ස් කරලා තියෙන දේවල් වලට ලොකුම හේතු සාධකයක් වුණේ මගේ වටපිටාව. අපි හැමෝටම අපේ වටපිටාව බලපානවා. ඔයාලත් හොඳ වටපිටාවක් හොයාගන්න. නැත්තම් අර දේ දුන්න මැකිලා යනවා වගේ ඔයාලගේ ජීවිතත් මැකිලා යයි. තිබ්බද කියලාවත් හොයාගන්න බැරි වෙයි. ඔයාලට පේනවද වලාකුළ? රයිට්. මේක තමයි මේ වීඩියෝ එකේ තියෙන ස්තුති කතාව. මට සෞදි ඉන්නකොට උදා කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි. මගේ ස්පෙෂලි මගේ රූම්මේට්ස්ලා ඔයාලා මට දුන්න සපෝට් එක මාට ජීවිතේ මාර වැදගත් වුණා. ඔයාලා දුන්න කමෙන්ට්ස් මම කාමරෙන් එළියට එනකොට මගේම වීඩියෝ එකක් බලලා ෂාත් හරිද මේක ලස්සනයි කියපු කමෙන්ට්ස් පල්ලිවලට එක්කන් ගියා. මට මාර සපෝට් එකක් දුන්නා ඔයාලා. මගේ ෆස්ට් සබ්ස්ක්‍රයිබර් තමයි ඩොන් අන්රාඩි. හැමෝම එන්ට්‍රි ලෙවල් එකේදී කරන දේවල් මමත් කරලා තියෙනවා මගේ YouTube channel එක පටන් ගද්දී. මාව තනින් තනින් එක්කන් ගියපු මට දේවල් පෙන්නපු කියලා දුන්න මාව බය කරපු මිනිස්සුත් හිටියා. ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. මං සිංහල බෞද්ධයෙක්. මම සෞදි අරාබිය වීඩියෝ කරන්න පටන් ගත්තා. මගේ වටපිටාවෙම හිටියේ මුස්ලිම් යාළුවෝ. එයාලා කවදාවත් යකෝ උඹ කොහොමද මේ අපේ මුස්ලිම් රටක් වීඩියෝ කරන්නේ උඹ මොකෙද්ද අපිට වගේ එක එයාලා කවදාවත් මට ට්‍රීට් කරේ නැහැ. එයාලා මට ශාමිල් තමයි මම වීඩියෝ කරන්න පටන් ගත්ත ගමන් මට තිබ්බ iPhone 7 Plus එකක්. ශාමිල් තමයි ෆෝන් එක දුන්නා මේක අරන් බලන්න මේකෙන් වීඩියෝ කරපන් කියලා. ශාමිල් තමයි මට ලෝගෝ එක හදලා දුන්නේ. ඒ විදිහට දුන්න සපෝට් එක ඒවා මාරයි. මම කියන්නේ ඒ විදිහට එහෙම වටපිටාවක් මිනිස්සෙට හැදෙන්නේ හරිම වාසනාවකට. මිනිස්සු කියනවා ලංකාවේ මිනිස්සු නම් එපා අපෝ ලංකාවේ උන් එක්ක නම් ඉන්න බෑ කියලා එකක්. ඒ වුණාට මට එයාලා මිස් වෙනවා. එයාලාගේ ඒ ලව් එක එයාලා මාව මොටිවේට් කරපු විදිහ එයාලා මාව උඩින් තියපු විදිහ හැම වෙලේම සමහරලාට මම දන්නවා සමහර යාළුවන්ගේ අම්මලා බලන් ඉන්නවා තමන්ගේ පුතා මගේ වීඩියෝ එකේ ඉඳීද කියලා. ඒක මාර එකක්. මම ගොඩක් වෙලා try කරා යාළුවම් මේ හැම තැනදීම වීඩියෝ වල පෙන්නන්නේ. යාළගේ ගෙවල් වලින් සතුටු වෙනවා. මොකද සෞදියේ මට නොදැනුණාට මම කරේ මාර දෙයක්. මම මුලින්ම වීඩියෝ ක්ලිප් එකක් හදලා සෞදි ඉන්නකොට මගේ FB account එකෙන් දැන් මොක බලලා අපේ අම්මා මට කෝල් එකක් කරන් ඇහුවා මොනවද කරන්නේ? ඔයා කරන්න තහනන්නේ ඔය මොනවද කරන්නේ ඔය හිරේ දායි කියලා. හැබැයි මම හැම නීතිමය පැත්තක් බලලා තමයි ඒවා කරේ. මං විශ්වාස කරනවා අදටත් මං ඒ සෞදීද්දි කරපු දේවල් ඒවා මාර දේවල්. ඒ මගේ තරුණ වයස බයක් නැතුව ඒ විදිහට කැමරාවක් අරන් ගිහින් ඒ කියන්නේ ස්මාර්ට් වෙන්න ඕනේ. ඒ රටේ වීඩියෝ කරද්දි ස්මාර්ට් වෙන්න ඕනේ. මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න ඕනේ. චන්ඩි වගේ කැමරා අරන් අපිට යන්න බෑ එහෙම. මේක මට හම්බෙලා අද සෑහෙන කාලයක්. මම සබ්ස්ක්‍රයිබර්ස්ලා පස්සේ පන්නු මනුස්සයෙක් නෙමෙයි. මගේ මේ වීඩියෝ එකේ අන්තිමේ ඔයාලට දෙන්න ඕන පණිවිඩය තමයි මම දෙන්න යන්නේ. මේක අතේ තියාගෙන මම සෑහෙන දවස් කල්පනා කරේ මට එකතු වෙච්ච මේ ලස්සන මිනිස්සු වෙනුවෙන් මම මොකද්ද දෙන්න ඕනේ කියලා. මට උදමනන්න ඕනේ උන්නේ යස් මම 100k ගත්තා මෙන්න කියලා. ඊට වඩා මට හිතුණා ලස්සන දෙයක් ඔයාලා වෙනුවෙන් කියන්න.
ඔයාලට හිතලා තියෙනවද ඔයාලා කිසිම දෙයකට දක්ෂ නැහැ කියලා? ඔයාලා ඒ හින්දා දුක් වෙලා තියෙනවද? එහෙම නැත්නම් ඔයාලට හිතනවද ඔයාලගේ වටපිටාවේ ඉන්න හැමෝම ඔයා තරම් දක්ෂ නැහැ? ඔයා තමයි වැඩ්ඩා යස් කියලා. එහෙනම් මේ කතාව ඔයාලා හැමෝටම මේ ලෝකේ දක්ෂතා කියලා සම්මත කරගත්ත දක්ෂතාවයන් වලින් යුතු මිනිස්සු ඒ දක්ෂතාවයන් උපමට්ටම් කරගන්න ලෝකෙ දිනන්න රටක් දිනන්න තමන්ගේ වටපිටාව කොච්චර වැදගත් වෙනවද කියලා මට මේක ගත්ත දවසේ හිතුණා. මේක බලන් ඉන්න වැඩිහිටියෙක් හිතන්න පුළුවන් මං මොනවටවත් දක්ෂ වෙලා නැහැ නේ ජීවිත කාලේ පුරාම. මං කරලා තියෙන්නේ කසාල්ද බැඳලා ළමයි හදලා ඒ ළමයිව බලාගත්ත එක විතරයි කියලා. ඒක ගැන දුක හිතලා තියෙනවද? හැමෝටම සෙක්ස් කරලා ළමයෙක් හදන්න පුළුවන්. ඒත් අම්මා තාත්තා කියන කැරක්ටර් එක ලස්සනට මේන්ටේන් කරන්න පුළුවන්. කීයෙන් කී දෙනාටද? ජීවිත කාලෙම මම පෞද්ගලිකව හිතලා තියෙනවා අපේ අම්මා අපි වෙනුවෙන් කරපු කැපකිරීම ආපහු ජීවිතයක් වෙනුවෙන් මට කරන්න පුළුවන් වේද කියලා. ඒ වගේ තරුණ වයස කැප කරගෙන මට පෞද්ගලිකව ඒක කරන්න බෑ කියලා හිතලා තියෙනවා. ඔය දක්ෂතා කියන දේවල් වලින් පරිපූර්ණ හැම මනුස්සයෙක්ටම ආදරණීය වටපිටාවක් තියෙනවා. ඉතින් මේක බලන් ඉන්න ඔයා සමහරට ආදරණීය අම්මෙක් තාත්තෙක් වෙන්න පුළුවන්, සහෝදරයෙක් සහෝදරියක් වෙන්න පුළුවන්, ලෝයල්ටියක් තියෙන ලස්සන පාර්ට්නර් කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරාර්ථකාමී හොඳ යාළුවෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයාලගේ ඔය තියෙන ලස්සන ආදරණීය හදවත හින්දා තමයි මේ ලෝකේ දක්ෂතා කියලා සම්මත දේවල් වලින් යුතු මිනිස්සුන්ට ඒවා උපනම්ව ගන්න, ඒ වගේන් ලෝකෙ දිනන්න රටක් දිනන්න ලොකු හයියක් වෙලා තියෙනවා. ওই දක්ෂතාවයන් ඔයාලට නොතිබ්බත් ඔයාලා ඔය ජීවිත කාලෙම මේන්ටේන් කරන් හිතන් ඉන්න ඔය ආදරණීය හදවත හින්දා මේ ලෝකේ ඔයාලගේ වටපිටාවේ ඉන්න කී දෙනෙක් සම්මත දක්ෂතාවයන්ගේ යුතු වෙලා මේ ලෝකේ මිනිස්සු සතුටු කරනවා. ඔය දක්ෂතාවයන් තියෙන මිනිස්සු වගේම ඔය වටපිටාවේ ඉඳන් එයාලව උපනම්වන්න එයාලට හයියක් වෙන ඔය ආදරණීය හදවතක් තියෙන ඔයාලත් දක්ෂතාවයන් තියෙන මිනිස්සුන්ටත් වඩා අගය කරන්න ඕනේ මිනිස්සු. ඔයාලට ඒ වගේ පරාර්ථකාමී හදවතක් තියෙනවා නම් ඔයාලා හැමෝම ලස්සන මිනිස්සු. ඔයාලා හින්දා තමයි මේ ලෝකේ ලස්සන වෙලා තියෙන්නේ. ඔයාලා හින්දා තමයි මේ ලෝකේ දක්ෂ මිනිස්සුන්ට ඉස්සරහට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ දක්ෂතාවයන් යුතු මිනිස්සු දිහා බලාගෙන ගෙදරට වෙලා ආදරෙන් අප්පුඩියක් ගහන ඔයාලා හරිම ලස්සනයි. මට උදව් කරපු හැමෝටමත් ඔයාලා හරිම ලස්සන මිනිස්සු. අද මගේ ළඟ ඒ යාළුවෝ නෑ. සමහරට අය අපි කවදාවත් හම්බෙන්නෙත් නැති වෙයි ඒ යාළුවෝ. ඔයාලා දුක් වෙන්න ඔයාලට දක්ෂතාවයක් නැත්නම් ඔයාලා ලස්සන හදවතක් තියෙනවා නම් ඒ දක්ෂතාවයටත් වඩා වටින දෙයක් තමයි ඔයාලට තියෙන්නේ. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන් හිටපු ආදරණීය හදවතක් තියෙන මිනිස්සුන්ට ඒ වගේම තමන් වටපිටාවේ ආදරණීය මිනිස්සු ඉන්නවා කියලා හිතන් ඉන්න මුල මැද අග අමතක නොවෙච්ච දක්ෂතාවයන් වගේම ජීවිතේ තමන් දිනලා කියලා හිතාගෙන ඉන්න හැම මනුස්සයෙක්ටම මට මේ වීඩියෝ එක අන්තිම කියන්න තියෙන්නේ මිනිසා සුවඳයි, ගොඩක් සුවඳයි මලසේ.